සමහර මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ තේරුම තමන්ගේ ආසම දේ කරලා හම්බුණාට සමහර මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ අරමුණ එන්නේ ප්‍රශ්න නිසාමයි. උදාහරණයකට මේ ලෝකෙත් තිබුණු ප්‍රශ්න ගොඩක් විසඳපු මිනිස්සු ඒ ප්‍රශ්නය විසඳන්නේ නැහැ. එයාට ඒ ප්‍රශ්නේ කලින් ආවේ නැත්තම්. ඒ කියන්නේ සෝබා ධර්මයේ ක්‍රමයක් තියෙනවා. මේ ලෝකේ අවශ්‍ය නැති මිනිස්සු අයින් කරලා දානවා. මම ඒකට උදාහරණයක් දෙන්නම්. කල්පනා කරලා බලන්න අද වෙද්දි Tamanට ආපු ප්‍රශ්නත් එක්කලා සියදිවි හානි කරගත්ත මිනිස්සු සෝබා ධර්මයෙන් අයින් කරලා දාන්නේ ඇයි කියලා දන්නවද? මොකද ඒ මිනිසුන්ට තවදුරටත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න හයියක් නැති නිසා. ඔයාගේ මේ ප්‍රශ්න තුලින් සමහර විට ඔයාගේ අරමුණ ඔයාට පැහැදිලි වෙන්න පුළුවන්.